සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ලියාෂා ප්ලාන්ට් නර්සරි වෙතින් ඔයාලට අද මම පුංචි පැකේජ් එකක් ගේන්න හිතුවා ඇග්ලොනිමා. ඉතින් මෙතන පැල වර්ග 15ක් තියෙනවා. ඒ වගේම මේකට මම ෆ්‍රී පැලයකුත් ඔයාලට දෙන්න හිතාන ඉන්නවා. ඉතින් මෙතන වටින වර්ග 15ක් තියෙන යාළුවනේ. ඒ ඇතුළු මම දෙන ෆ්‍රී පැලෙත් හරි වටින පැලයක්. ඉතින් ඇග්ලොනිමා කියන්නේ ගොඩක් ඉල්ලුම තියෙන වර්ගයක් නිසා මේක ඔයාලට වටින පැකේජ් එකක් වෙයි කියලා හිතනවා මම. මොකද ගෙදර ලස්සනට සහ ඇග්ලොනිමා ව්‍යාපාරයක් විදිහට කරගෙන යන අයට මේක ගොඩක් වටිනවා. පැල බෝකර් ලෙවල් යාලට නැවතත් ඒක කරගන්න පුළුවන් වෙන්න. ඉතින් මං ගාව තියෙන වර්ග වලින් පැල 15ක් ඔයාලට මම පුංචි පැකේජ් එකක් විදිහට දෙන්න හිතුවා. ඉතින් බලමු වැඩි වෙලා ගන්න නැතුව මේකේ වර්ග 15 මොනවද කියලා. ඉස්සෙල්ලාම තියෙනවා මේ පැලේ නිරෝගී පැලයක්. මේක මං කඳ කොටසෙන් ලබාගත්ත පැලයක්. මේක ලොකු වෙනකොට මේ රෝස පාට පුල්ලි වැඩි වෙලා මේ රෝස පාට දාරේ ලොකු වෙනවා. හරිම ලස්සනයි මේ පැලේ. එතකොට ඊළඟට තියෙනවා මෙයාගේ කොලේ ලොකු වෙනකොට මෙන්න මේ විදිහම තමයි ලස්සන. ලොකු රවුම් කොලයක් තියෙන්නේ. ඒකට මේ පැලයත් අඩංගු වෙනවා. ඊළඟට මේ වර්ගයට ගොඩක් ඉල්ලුම තිබ්බා ගිය දවස් ටිකේ. පැල තිබුණේ නෑ දෙන්න. ඒ උනාට මම කඳ කට් කරලා ආපු එකකින් ඕම් පැල එකක් තියෙනවා. අලුත් දැල්ලකුත් ඇවිල්ලා තියෙනවා. ඒ පැලෙත් මේකට ඇතුළත් වෙනවා. ඊළඟට මේ රෝස පාට වර්ගය. මේ රෝස පාට වර්ගය හරිම ලස්සනයි යාළුවනේ. මම ඔයාලට පෙන්නන්නම් මේකේ මව් ශාකය. මේ තියෙන්නේ ඒකේ මව් ශාකය. ඉතින් ඒකත් මේ පැකේජ් එකට අදාළ වෙනවා. ඊළඟට ස්නෝ වයිට් එකේ ලස්සන නිරෝගී පැලයක් තියෙනවා ඔයාලට. ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගය. හරිම ලස්සනයි යාළුවනේ. බුෂ් එක වගේ හැදුනම ගොඩක්ම ලස්සනයි. මේකේ වර්ග දෙකක් තියෙනවා මේ පැකේජ් එකේ. එකම වර්ගයෙන් මේකේ කඳ සුදු පාටයි. ගොලේ මේ විදිය ලස්සනයි. ඊළඟට තියෙනවා ඒකෙම අනිත් එක යාළුවනේ. ඒකේ කඳ මේ බලන්න කොළ පාටයි. ඒකේ කොලෙත් අර විදිහම නෙමෙයි. ඒක ගොඩක් වෙනස්. මේකත් බුෂ් එක හැදුනම හරිම ලස්සනයි. ඊළඟට තියෙනවා යාළුවනේ රතු පාට කෙල්ල. එයත් හරිම ලස්සනයි. බුෂ් එක විදියට හැදුනම ඇත්තටම පාටම ලස්සනක් තියෙන්නේ. නිරෝගී පැලයක් තියෙන්නේ ඔයාලට. ගත්තාම කට් කරලා වුණත් ඔයාලට හදාගන්න පුළුවන් තත්ත්වයේ තමයි තියෙන්නේ පැලේ. ඊළඟට තියෙනවා මෙන්න මෙයත් හරි ලස්සනයි. කොලේ සිල්වර් පාට මැද්දේ තද කොළ පාටට හුරු පැලයක්. එයාවත් කට් කරගන්න පුළුවන් පැලයක් තියෙන්නේ. ඊළඟට තියෙනවා ස්නෝ වයිට් එකේ අර කුරු ගහ. මේක උස යන්නේ පඳුරු වගේ ලස්සනට හැදෙනවා. තද කොළ පාටයි. ගොඩක් තද කොළ පාට තමයි තියෙන්නේ. සුදු පාටින් අඩුයි. ඊළඟට තියෙනවා යාළුවනේ මෙන්න මේ පැලය. ඒකත් හරිම ලස්සනයි. මම ඔයාලට මේකේ මව් ශාකය පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ ඒකේ මව් ශාකය. ඒකෙම පැලයක් මේකත්. ඊළඟට තියෙනවා යාළුවනේ මෙන්න මෙයාට හරි ඉල්ලුමක් තියෙනවා. හරිම ලස්සනයි. මැද්ද සිල්වර් කලර් එක ගිහිල්ලා දෙපැත්තේ තද කොළ පාටට හුරුයි. මේ බාන්නේ එකේ දැල්ල කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒකේ පැලයක් තියෙනවා මේකට. ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගය. මේ වර්ගයත් හරිම ලස්සනයි යාළුවනේ. කොලේ මෙන්න මේ විදිය තමයි තියෙන්නේ. හරිම ලස්සන ඇග්ලොනිමා එකක් ඒක. ඉතින් ඇග්ලොනිමා කියන්නේ හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. ඊළඟට තියෙනවා යාළුවනේ මේ වර්ගය. ඒකේ කොලේ මේ බලන්න කොච්චර ලස්සනද කියලා. මෙන්න මේ විදිහට මේ තියෙනවා. හරිම ලස්සනයි. අලුත් දැල්ලක් තියෙන්නේ. ඒකත් උස පැලයක්. ගත්ත ගමන් ඔයාලට කට් කරගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මේ උසම උස කෙල්ල. මෙයා අඩියකටත් වැඩිය උසයි. ඔයාලට පේනවා ඇති. බලන්න හරිම ලස්සනයි යත්. එයාගේ පැලයකුත් මම ඔයාලට දීලා තියෙනවා. ඉතින් ලස්සන පැල සෙට් එකක් මෙතන තියෙන්නේ. ගන්න කෙනෙක්ට ඉතාම වාසි. ඊළඟට මම ෆ්‍රී දෙන පැලය. මෙන්න මේක තමයි මම ෆ්‍රී දෙන්නේ යාළුවනේ. කොලේ මෙන්න මේ විදිහට බයි වෙනවා මේකේ. බලන්නකෝ. මේ විදිහට බයි වෙනවා. මේකේ ලස්සන මලක් එනවා. මේකට ලිලි කියලා තමයි කියන්නේ මම දන්න විදිහට. ලිලි වර්ගයක්. ඕකේ ලස්සන මලක් එනවා යාළුවනේ. ඉතින් මෙතන පැල
පැල 15ක් තියෙනවා යාළුවනේ. පැල 15ක් සහ ෆ්‍රී පැලයක් තියෙනවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 071යි 78යි 65යි 311 නම්බර එකට මට WhatsApp මැසේජ් එකක් දාන්න. මේකේ මුදල වෙන්නේ යාළුවනේ රුපියල් 3200ක් වගේ පුංචි මුදලක් වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා ඔයාලගේ පැකේජ් එක වෙන් කරගන්න. ඉතින් අපි අලුත් පැකේජ් එකකින් ආයේ හම්බෙමු. ඔයාලට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.